එරුවන් සරණයි. මෙම මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ කෝණාගමන කාශ්‍යප බුදුවරයන් වහන්සේ තුන් නමක් ඒ බුද්ධ ශාසන ශ්‍රී ලංකාවේ පිහිටවන්නට යෙදුණා. ඊට පෙර ඈතාතීතයේ පහළ වූ බුදුවරයන් වහන්සේලා විසිනුත් මේ ශාසනය ශ්‍රී ලංකාවේ පිහිටවන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා හේතු කාරණා සහිතව. සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට විශිෂ්ටත්වයක් දක්වලා තිබෙන්නේ සියලු සරුවඥන් වහන්සේ විසින් ලංකාවේ තියෙන වැදගත් හේතු රාශියක් නිසායි. පින්නතුන් අහලා තියෙනවා නේද? කුරු රට වාසී ඉන්දියාවේ කුරු රට වාසී ජනතා බොහොම බුද්ධිමත් කියලා. හේතුව ඒ අය ඒ ප්‍රදේශයේ තියෙන ඍතු සත්ප්‍රාය භෝජන සත්ප්‍රාය නිසා බොහොම නිරෝගී. නිරෝගී වූ නිසා බොහොම බුද්ධිමත් බැවින් සරුවඥන් වහන්සේ විසින් ගැඹුරු ධර්ම දේශනා රැසක් කුරු රට වාසීන් දේශනා කළ බව අර්ථ කතාවල පැහැදිලි වෙනවා. ඒ වගේ ශ්‍රී ලංකා දීපය කුඩා රටක් වුණාට ඍතු සත්ප්‍රාය මැනවින් පවතිනවා. භෝජන සත්ප්‍රාය මැනවින් පවතිනවා. නිසා ශ්‍රී ලංකාවේ උපදින මිනිස්සු බොහොම නිරෝගී වගේම ප්‍රඥාවන්ත මිනිසයන් බවට පත් වෙන සිරිත ඈත අතීතයේ පටන් පැවතී තියෙනවා. අපේ අර්ථ කතාවල හඳුන්වන වැදගත් සිද්ධියක් අපේ ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ නිර්මලව පවත්නා කාලයේදී දඹදිව තෙලින් මිනිස්සු එනවා ශ්‍රී ලංකාවට පැවිදි වෙන්න. හේතුව ශ්‍රී ලංකාවේ ගහක් මුල වාඩි වුණා හිත සමාධි වෙනවා. ඒ තරමට ශ්‍රී ලංකාවේ ඍතු සත්ප්‍රාය, භෝජන සත්ප්‍රාය, ධර්ම ශ්‍රවණ සත්ප්‍රාය, පුජ්‍යල සත්ප්‍රාය සියල්ලම ශ්‍රී ලංකාවේ පැවතුණා. ඒ නිසා බොහෝ සෙයින් ගම්බුද්දීපේ බොහෝ දිනෙක ඇවිල්ලා ශ්‍රී ලංකාවේ පැවිදි වෙලා රහත් වූ තොරතුරු අපේ අර්ථ කතාවල පැහැදිලිව දක්නට ලැබෙනවා. මෙන්න මේ කාරණා නිසායි සියලු සරුවඥන් වහන්සේලා ශ්‍රී ලංකාවට විශේෂත්වයක් දක්වලා තියෙන කෙනෙක් අපට ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මෑත භාගයේ ඉතා වැදගත් පණිවිඩයක් අපට ශ්‍රී ලංකාව සම්බන්ධව දැනගන්න ලැබුණ මීට වසර දෙකකට පමණ පෙර. ඒ කියන්නේ බුරුම රට පාඅව් චිත්තල පබ්බත භාවනා මධ්‍යස්ථාන අධිපති කර්මස්ථානාචාර්ය පාඅව් ශාඩෝ මහා ස්වාමීන් වහන්සේ නා උයනාරණ්‍ය සේනාසනේ අවුරුද්දකුත් මාස දෙකක් වැඩ හිටියා. උන්වහන්සේ ආපසු වඩින්න ආසන්න දවසක බොහොම ලස්සන පණිවිඩයක් අපට දැනුම් දුන්නා. ඒ කියන්නේ එම චිත්තල පබ්බත භාවනා මධ්‍යස්ථානයේහි දේශීය විදේශීය බොහෝ ගිහි පැවිදි අය භාවනා නියෝගීව සිටිනවා. ඒ අය අතර සමහර කෙනෙක් ශනිකවම රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන, අෂ්ට සමාපatti උපදවන අභිඥා බල උපදවාගෙන විපස්සනා වඩන්න සමර්ථ වෙනවා. සමහරු අවුරුදු ගණන් ගත කරනවා, සමහරු ශනිකව ඉතා ඉක්මනින් දියුණු වෙනවා. ඒ ඇත්තන්ගේ පුබ්බේ නිවාස ඥාණයෙන් බැලුවාම ඒ ඇත්තෝ ශ්‍රී ලංකාවේ කලින් වාසය කරපු අය බව මේ දැනගන්න ලැබිලා තියෙනවා. එනිසා ඒ ගරු කටයුතු කර්මස්ථානාචාර්යයන් වහන්සේ බොහොම ප්‍රශංසාමුඛයෙන් කියා හිටියා මේ ශ්‍රී ලංකාවේ උපදින අය බොහොම පාරමී පුණ්‍ය සම්භාරය ඇති අයයි කියලා. එයින්ද පැහැදිලි වෙනවා ශ්‍රී ලංකාවට සීල සරුවඥන් වහන්සේලා දක්වන විශේෂත්වය ශ්‍රී ලංකාවේ උපදින අය මහා පුණ්‍යවන්තෝ බැවින් බුද්ධ ශාසන දායාදය ශ්‍රී ලංකාවට මේ පිරිනමල ඇති බව මෙයින් පැහැදිලි වෙනවා. ඒකට අපි බොහොම සන්තෝෂ වෙන්නට ඕනේ වගේම උනන්දු වෙන්නට ඕනේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නෙලා ගන්නට.